හයි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද නම් ලස්සන දවසක්. අද උදේ ඉඳලම අවුව පායලා මේ විදිහට ලස්සනටම තියෙනවා. අද මම වීඩියෝ එකක් ගෙනාවේ අපේ ගෙදර තියෙන තැන වටපිටාවේ. ඒ කියන්නේ ගෙවත්තේ හදලා තියෙන භෝග වර්ග ඔයාලට පෙන්නන්න තමයි අද වීඩියෝ එක ගෙනාවේ. බලන්න මේ අහස කොච්චර ලස්සනද කියලා. අද නම් මං හිතන්නේ අද දවසම මේ විදිහට අවුව තියෙයි කියලා මම හිතනවා. ඔයාලටත් මේ දවස්වල වහිනවද එහෙම නැත්නම් අවුව තියෙනවද කියලා කමෙන්ට් කරන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම මගේ තේ එක හදාගත්තා. මම කිරි බොන්නේ නැහැ. ඒ කියන්නේ මට සෙම ගතිය වැඩි වෙනවා. ඒක නිසා මම කහට තමයි බොන්නේ. කහට එකක් බීපුවාම අවුලක් නැහැ. සෙමත් සාමාන්‍ය දුරට වේලෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් මිදුලට බහැලා බලනකොට මම ගොඩාක් ආසාවෙන් හදපු මෙන්න මේ රෝස පැලේ මල් පිපිලා තිබ්බා. මේක අපිට ගොඩාක් හදාගන්න අමාරු වුණා. පොඩි පොඩි අතු හිටෙව්වට අතු ඔක්කොම වැස්ස මැරුණා. මොකද වැස්ස වැඩි කාලෙට ගොඩක් මෙහි මල් හිටවන්න අමාරු. මල් විතරක් නෙමෙයි අනිත් හැමදේම හිටව ගන්න අමාරුයි. මේ මම උදේට කැම කන්න ලෑස්ති. ගොව මැල්ලුම් හදලා අල තෙල් දාලා රත්තු හාල් බත් තමයි තිබුණේ. උදේට සාමාන්‍යයෙන් එළවලු දෙකක් වගේ තමයි හදන්නේ අපි. සිම්පල් විදිහට මේ විදිහට උදේ කෑමක් ගන්නවා. ඊට පස්සේ මම ගියා අපේ අන්නාසි වගාව බලන්න. වගාව කියන්නේ අපි තැන් තැන් වල හදලා තියෙනවා, වගා කරලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ලොකු වගාවක් නෙමෙයි. හැම දෙයකින්ම පොඩ පොඩ අපි හදලා තියෙනවා අපිට අවශ්‍ය දේවල්. ඒ වගේම මේ විදිහට මේ සමහර ඒවා අපි බෑග් වලට දාලා තින්නේ. ලේනුන්ගෙන් බේර ගන්න කොටක් අමාරුයි අන්නාසි. මොකද මේ දවස්වල මේ පළතුරු වර්ග ගොඩක් අඩුයි. මොකද වැස්ස නිසා ඒවා හැමදේම පළතුරු නරක් වෙලා ඒවා ඒ විදිහට ඉදෙන්නේ නැතුව ඒවා ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. ඒක නිසා මෙයාලා පුරුදු වෙලා තියෙනවා අමු ගෙඩි පවා එයාලා මේ කන්න. එහෙම තමයි ඉතින් බලන්නකෝ අන්නාසි කොහොමද තියෙන්නේ කියලා. ගොඩක් නෑ ගේ වටේට අපි හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට තමයි අපි එහෙම විකුණන්නේ. එහෙම මොකුත් නෑ. අපි අසල්වැසි ගෙවල් වලට අපිට වැඩි නම් දීලා ඒ විදිහට තමයි අපි මේ වගා කරන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි අපි මේ වගා කරන්නේ. බලන්නකෝ කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ඉඟුරු වගාව. බලන්නකෝ ඉඟුරු මම නම් දැන් හිතන්නේ ඉඟුරු පැහිලා ඇති කියලා. පැහිලා කියන්නේ අල එහෙම හොඳට හැදිලා අලේරිලා ඇති කියලා. මේ කොළපාට පොඩි පොඩි ගස් තියෙනවා නේද? ඒවා අපි හදලා තියෙන්නේ නයිමිරිස්. මොකද මේ නයිමිරිස් අර ඒ වගේ තැන්වල හදනකොට ගොඩක් සරුවට හැදෙනවා. ඒක නිසා තමයි අපි ඔය තැන් වල හදලා තියෙනවා. බලන්නකෝ මේ තියෙන්නේ ගස් ලැබු බීම එකක. මේක මාරම රසයි. මට හිතුණා මේක රසනේ හින්දා මේකත් හදලා බොන්න. බලන්න මේ ඇත්තටම රසයි සුවඳයි. ගස් ලැබුම තමයි. මේකේ චූටි මේ කෑලි වගේ තියෙනවා. මම හිතන්නේ ගස් ලැබුමක් අය ෆ්ලේවර් එකක් වෙන්න ඕනේ. ඉතින් මේක හදලා මම වීඩියෝ එකකට ඔයාලට ගේන්නම්. මේ තියෙන්නේ මම හදාගෙන ආව. ඇත්තටම මාරම රසයි මේක. ඔයාලා බීලා ඇති මම හිතන්නේ මේක. බලන්නකෝ. අද නම් මාරම රසනේ. උදේ වරුන් වුණාට ගොඩක් අවුව තියෙනවා. වෙනදට වඩා වෙනද නම් හැමදාම වහිනවනේ. මෙහෙම තියෙද්දිත් හොඳයි කියලා හිතනවා ඉතින්. මේවා සීනි අලපතු කියලා જાතියක්. ඔයාලා මේවා කාලා තියෙනවද දන්නේ නැහැ. මේවා අම්මුවෙන් සම්බෝල හදනවා. ඒ වගේම මලවනවා. ගොඩක් රසයි. තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කාලා තියෙනවා නම් මේවා.